ආයුබෝවන් පුතා සියලුම දෙනාට ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඔයාලා දකින්න ඇති මේ වීඩියෝ එකේ thumbnail එක. ජුනි මාසේ නම් වැඩ පටන් ගත්තොත් ඉකෝන් වලට ඒකක් ගන්න පුළුවන්ද? yes අනිවාර්යයෙන්ම පුළුවන්. අපි මේ මාසේ ආරම්භ කරා මාස 6 high speed revision පන්තිය. අපි බලමු මේ මාසේ මොකද උනේ? මුලින්ම තියෙනවා high speed revision පන්තියේ මේ මාසේ මොකද උනේ? අපි මේ මාසෙදී වදා සාර්ථක ඔයාලගේ පළවෙනි පාඩම අවසන් කරා. ඒකට දාලා පාස් පේපර් එකත් අපි ලබා දෙනවා. ඊට අතිරේකව ළමයි අපි රාජ්‍ය ආර්ථිකය කියන කොටස මේ විදිහ අපි අවසන් කරලා තියෙනවා. රාජ්‍ය ආර්ථිකය කියන කොටස නිබන්ධන දීලා සියල්ල. ඒ වගේම ළමයි සාර්වාර්ථිකය කියන කොටසේ අපි යම් ප්‍රමාණයක් කරලා තියෙනවා. මේ ජුනි මාසේ අපි ඊටු ටික සාකච්ඡා කරනවා. ඒ වගේම ළමයි අපි level up ප්‍රශ්න පත්‍ර පන්ති මේ විදිහ පේපර් දෙකක් සම්පූර්ණයෙන්ම අපි අවසන් කරලා තියෙනවා. මොකද මේ බුක් එකෙන් ටික දවසක් ළමයින්ට ගියා ඒ නිසා. ඉතින් මේ විදිහ ළමයි මේ මාසේ සාර්ථකව අපි අවසන් කරා. අපි ජුනි මාසේදී මේ මාසේ වැඩ ටික ඉදිරියට යමින් ජුනි මාසේ මේ මාසෙටත් වඩා වැඩ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ මාසේ අපි නිබන්ධන ළමයි අතරපත් වෙන ටික දවසක් ගියා. දැන් ජුනි මාසේ වෙද්දී නිබන්ධන ඔයාලගේ අතේ තියෙන සිළුම දෙනා අතර නිබන්ධනපත් වෙලා තියෙනවා. එතකොට ළමයි දැන් ළමයිට එන්න පුළුවන් ප්‍රශ්නයක් සර් දැන් අපි ආවේ නෑනේ සර්ගේ පන්තියට. සර්ගේ පන්තියට අපි ආවේ නෑනේ. ඉතින් අපිට පුළුවන් ද මේ වැඩේ ගොඩ දාගන්න ජුනි සෙට් උනොත්? ජුනි සෙට් උනොත් පුළුවන්. high speed revision පන්ති ජුනි මොකෝ වෙන්නේ? ජුනි මොකද වෙන්නේ කියලා බලමු. ජුනි මාසයේදී බදා අපි high speed revision පන්තියේ ළමයි ජුනි මාසයේදී මොනවද සාකච්ඡා කරන්නේ? ජුනි මාසයේදී මොනවද සාකච්ඡා කරන්නේ? ළමයි ජුනි මාසයේදී ඔයාලගේ පාඩම් වල වැදගත්ම පාඩමක් වන දෙවෙනි පාඩම ඔයාලගේ ඉල්ලුම හා සැපයුම කියන කොටස අපි ආරම්භ කරනවා. ඉල්ලුම හා සැපයුම කියන කොටස අපි සම්පූර්ණයෙන්ම ආරම්භ කරනවා නිබන්ධනයත් සමග. අපි පන්තියත් එක්ක දැනට සම්බන්ධ වෙලා ඉන්න ළමයින්ට නිබන්ධනය ලැබිලා තියෙනවා. හරිද? අපි අලුතෙන් සම්බන්ධ වෙන දරුවන්ට මේ නිබන්ධනය ලබා දෙනවා. එතකොට ඒකේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි සියල්ලම ඒ නිබන්ධනයේ තියෙනවා. එතකොට අපි ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන වැදගත්ම පාඩම. හරි? අර කියන්නේ පුතා ඉල්ලුම සැපයුම දන්නේ නම් ඔහු ආර්ථික විද්‍යාඥයෙක් කියලා. ඒ කියන්නේ පුතා ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි මාර්ම වැදගත්. හරි. මොකද ළමයි දෙවෙනි පාඩම නැතුව තුන්වෙනි පාඩමක් බෑ. දැන් කාට හරි පළවෙනි පාඩම නැතුව ඉල්ලුම හා සැපයුම දෙවෙනි පාඩම කොට දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි දෙවෙනි පාඩම නැතුව තුන්වෙනි පාඩම ගැන අපිට කතා කරන්න බෑ. දෙවෙනි පාඩමේ දැනුම අවශ්‍යයි. ඒ නිසා පුතා ඔයාලට ඉල්ලුම හා සැපයුම කොට දා ගන්න පුළුවන් ජුනි මාසේ අපිත් එක්ක සම්බන්ධ වුණොත් අලුත් ළමයින්ට. ඒ වගේම ළමයි අපි කතා කරනවා රාජ්‍ය මූල්‍ය කියන කොටස. ජුනි වෙන වැඩේ තමයි මම මේ කියන්නේ. රාජ්‍ය මූල්‍ය. ඒ කියන්නේ පුතා රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය ඔය තියෙන්නේ පුතා. අර 8 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ඕකින්නේ පුතේ. රාජ්‍ය ආර්ථිකයයි රාජ්‍ය මූල්‍යයි. මාර වැදගත් කොටස. ඒ කියන්නේ පුතේ අපිට මේ සාමාන්‍ය ජීවිතේදී පවා වැදගත් වෙනවා. අපේ ආදායම කොච්චරක්ද? අපේ වියදම කොච්චරක්ද? අපේ ණය කොච්චරක් තියෙනවද? අපි වැඩිම කාටද ණය? අපි දේශීයවද ණය? විදේශද වැඩිපුර ණය? මේ සේරම කතා කරනවා රාජ්‍ය මූල්‍ය. ඒ කොටස අපි කතා කරනවා. ඒ වගේම තමයි මේ 8 වෙනි පාඩමට අදාළව. ඒ වගේම තමයි 7 වෙනි පාඩමට අදාළ මුදල් මිල මට්ටම් හා බැංකු කියන කොටසත් ඔයාලට ගොඩ දා ගන්න පුළුවන්. මම කියන්නේ ජුනි මාසේ අලුතෙන් ආවොත් බය වෙන්න එපා. මේ මාසේ රෙකෝඩින් මේ සෙරමත් හම් වෙනවා. මම මේ කියන්නේ ජුනි මාසේ ආවොත් ඔයාලට ගොඩ දා ගන්න පුළුවන් ටික. ඉතුරු ටිකත් ගොඩ දාලා දෙනවා ඉදිරි මාසවල. ඉතින් ජුනි මාසේ අපි ඉල්ලුම හා සැපයුම කොටස ආරම්භ කරලා සාකච්ඡා කරගෙන යන පට්ට වැදගත් කොටස. රාජ්‍ය මූල්‍ය කොටස. ඒ කියන්නේ පුතේ රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය කියන කොටස. ඊට පස්සේ මුදල් මිල මට්ටම් හා බැංකු. මාර වැදගත්.
තනිකර 7 වෙනි ප්‍රශ්නෙම හැදෙන්නේ තනිකර 6 වෙනි ප්‍රශ්නෙම හැදෙන්නේ මෙයාගෙන් පුතා. 6 වෙනි ප්‍රශ්නෙම හැදෙන්නේ මෙයාගෙන්. 7 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ රාජ්‍ය ආර්ථිකය රාජ්‍ය මූල්‍ය. 6 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ මුදල් මිල මට්ටම් බැංකුව. ඒතර අපි මුදල් කොටස ආරම්භ කරන්න ගන්නවා. මිල මට්ටම් කොටස අපි සාකච්ඡා කරනවා. බැංකු. මුදල් මැවීම, හරි මුදල් නැසීම, තනි වාණිජ්‍ය බැංකුවක් ණය සැපීම මේ සේරම ටික අපි පුතා කතා කරනවා වෙනම නිබන්ධනයක් කරා. වෙනම නිබන්ධනයක් කරා. ඊට අතිරේකව ලෙවල් අප් බුක් එකත් පුතේ ඔයාලට ලෙවල් අප් බුක් එකත් පුතේ ඔයාලට හම්බ වෙනවා. ජුනි මාසේ අලුතෙන් ආවොත් එයාලට ලෙවල් අප් බුක් එක හම්බ වෙනවා. දැන් සාකච්ඡා කරපු පේපර් දෙකේ රෙකෝඩින් ටිකක් හම්බ වෙනවා. ඉදිරියට සාකච්ඡා කරන පේපර්ස් වලට ලයිව් සම්බන්ධ වෙන්න පුළුවන්. ජුනි මාසේ ඔබ සම්බන්ධ වෙන්න. මෙන්න මේක තමයි පුතා අපේ ලෙවල් අප් බුක් එක. අපි මේකට කියන්නේ රත්තරන් පොත කියලා රත්තරන්ෙන් දිලිසෙන ඒ වගේම ඔයාලගේ ඉන්න ලෙවල් එක අප් කරන සුපිරි ප්‍රශ්න සම්පූර්ණ 12 වසර ආවරණය වන පරිදි අපි මේ පේපර් පැක් එක හැදලා තියෙන පුතා ආන්සර් එක්ක පිළිතුරුත් මේ පොතේම තියෙනවා පුතා පිටිපස්සේ සමාර වැදගත් පොතක් මේ පොතත් ඔයාලට හම්බ වෙනවා මේ තමයි high speed revision tute pack number 1 මේක ළමයි පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම තියෙනවා. ඒතර මේක පළවෙනි පාඩම අපි සාකච්ඡා කරලා අවසන් දෙවෙනි පාඩමට දාලා අපි දෙවෙනි පාඩමට දාලා කොටස් ටික අපි ජුනි මාසයේ ඉඳලා සාකච්ඡා කරන්න ගන්නවා. ළමයි ඊට පස්සේ කොහොමද සර් පන්ති පැවැත්වෙන්නේ? ජුනි පන්ති කාලසටහන කොහොමද? දවස් කීයක් සතියට පන්ති පැවැත්වෙනවද? මේ තියෙන පොතේ කාලසටහන. මොකද ළමයි අපිට මහන්සි වෙන්න වෙනවා. මොකද අවුරුදු දෙකක සිලබස් එකක් අපි මාස 6ක් වගේ කාලයකින් කරන්න යන්නේ. ඊට පස්සේ අපිට කොන්දේසි විරහිතව ඔබට සහ මට වැඩ කරන්න වෙනවා. මගේ පැත්තෙන් වෙන්න ඕන ටික මම උපරිමයෙන්ම කරනවා. පුතාලගේ පැත්තෙන් වෙන්න ඕන ටික රෙකෝඩින් ටික ගොඩ නොගා. ඔය ඔන්ලයින් ක්ලාසස් කරන වල ඔයාලා කරන ලොකු වැරද්දක් තමයි රෙකෝඩින් ටික ගොඩ ගහ ගන්න. ඒක කරන්න එපා. රෙකෝඩින් ගොඩ ගහ ගන්න නැතුව ලස්සනට වැටි කරොත් මාර ගේමක් ගන්න පුළුවන්. ජුනි මාසේ දම් මහන්සි වුණොත් ජුනි මුලත් ඔයාගේ දැනුම සීරෝ. කොන්දේසි විරහිතව මහන්සි වුණොත් අන්නේ වාරෙන් එහෙකට යනවා. කොන්දේසි බෑ. ඊට පස්සේ වැඩ කරනවා වැඩ කල් දානවා මහන්සි ඒ නිසා මම අද නිදා ගන්න දවසෙම එහෙම බෑ. උපරිමය දෙන්න ඕන. ළමයි මෙන්න පන්ති කාලසටහන ලෙවල් අප් ප්‍රශ්න පත්‍රය සෑම සඳුදාවකම රාත්‍රී 9 11 මාර 12ක් වගේ වෙන කාලයක් වෙනකම් පවත්වනවා. ඊට පස්සේ අපි අලුතෙන්ම පටන් ගන්න මුදල් හා මිල මට්ටම් ඒක සෑම බදාදා උදේකම උදේ 9 සිට 2 දක්වා ඒ වගේම සාර්වාර්ථික සමතුලිතය අපි දැන්ට ටිකක් කරලා තියෙන පොතේ එතනින් එහාට අපි සාකච්ඡා කරනවා බදාදා රාත්‍රී 9:12 දැනට කරපු රෙකෝඩින් සියල්ලම ඔබට හිමි වෙනවා. ඒ වගේම රාජ්‍ය මූල්‍ය අර මං කිව්වේ රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම රාජ්‍ය ණය ඒ ටික කතා කරනවා සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 9 සිට 12 දක්වා අන්න පුතේ වැදගත්ම කොටස MCQ ප්‍රශ්න 8ක් අහන වෙලාව විභාගේ තනිප් කර ප්‍රශ්නයක් අහනවා දෙවෙනි ප්‍රශ්නේ ඒ වගේම තුන්වෙනි පාඩමට පදනම සපයනවා මාර්ම වැදගත් පාඩමක් ඉල්ලුම හා සපයුම මුලින් ඉඳන් ආරම්භ කරනවා දැනුම 0 වුණත් මේ පාඩම මේ රාජ්‍ය මූල්‍ය කොටස මුදල් මිල මට්ටම් මා බැංකු මේ ඔක්කොම ටික මම කොට දාලා දෙනවා ජුනි අපිත් එක්ක සම්බන්ධ වුණා. ඔයාලට පුළුවන් මේ මාසේ අපේ පන්තියත් එක්ක සම්බන්ධිච්ච දරුවන්ගෙන් අහලා බලන්න අපේ වැඩපිළිවෙල හොඳයිද උගන්නන එක තේරෙනවද? ඔයාලට පුළුවන් YouTube එකේ ගිහින් බලන්න අපේ රෙකෝඩින්ස් ටික අපේ කරපු ක්ලාසස් වල රෙකෝඩින්ස් ටිකක් බලලා අපේ පන්තිය ගැන පුතාලා තීරණයක් ගන්න. සියලුම ක්වොලිටි නියුට් ඔයාලට වැඩ කරන්න ආස හිතන විදියට පුතා ලස්සනට ටියුට් ටික තියෙනවා නම් ලස්සනට පිළිවෙලට නෝට් එකක් තියෙනවා නම් පාඩම් කරන්න හිතනවා. ඒක නැත්te පුතා. අපිට ලස්සනට දැන් ඔයාලට සමහරක් ළමයින්ට තියෙන ප්‍රශ්නේ පාඩම් කරන්න නෝට් එකක් නැහැ. තැන් වල ලියාගත්ත නෝට් එකක් නැහැ. හැබැයි හරියට නෝට් එකක් තියෙනවා නම් පුතාලා පාඩම් කරන්න ආස හිතනවා. ඊට අපි ඒ දේ කරනවා හරියට මුළු විෂය නිර්දේශයම ටියුට් ටික ලස්සනට ක්වොලිටි එකට පිළිවෙලකට ඔබට ලබා දෙනවා. ඊළඟට ජුනි මාසයේ සම්බන්ධ වන ළමයෙකුට ගිය මාසේ රෙකෝඩින් දෙනවද? මොකන්න ඕක තමයි ප්‍රශ්නේ. දෙනවදානේ යසනේ.
අනිවාර්යෙන් දෙනවා ළමයි. අපි අනිවාර්යෙන් ඔයාලට රෙකෝඩින්ග්ස් ටික දෙනවා. ඒ වගේම ළමයි රෙකෝඩින් ටික විතරක් නෙවෙයි ඔයාලා ටියුට්ස් දෙකක් අපි එවනවා. ඒ තමයි ලෙවල් අප් බුක් එක මාර්ම වැදගත් බුක් එකක්. ලෙවල් අප් බුක් එක එවනවා. ඔයාලට අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක්ට රෙකෝඩින් ටිකට අමතරව මේ ටිකක් එක්ක ඔයාලට හම්බෙනවා ලෙවල් අප් ප්‍රශ්න පත්‍ර පොත ලෙවල් අප් බුක් එක. ඊට අතිරේකව හම්බෙනවා ළමයි ස්පීඩ් රිවිෂන් ටියුට් නම්බර් 1 එක. මේක තමයි පළවෙනි පාඩම දෙවෙනි පාඩම දෙකම තියෙන්නේ. මේක හම්බෙනවා. මේ දෙක ඔයාලට හම්බෙනවා රෙකෝඩින් රාජ්‍යාර්ථික රෙකෝඩින් සාර්වාර්ථික රෙකෝඩින් මේ සේරම ඔයාලට හම්බෙනවා. ඔයාලට බලලා ඒ ටිකත් කම්ප්ලීට් කරලා දාන්න පුළුවන්. මුලින් ඉඳන් පිළිවෙලට වැඩ කරන්න නම් මේක තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක. කොහොමද අපේ පන්තියත් එක්ක ලියාපදිංචි වෙන්නේ? ඒ වගේම අලුතෙන් සම්බන්ධ වෙන දරුවෙක් කොච්චර ක්ලාස් එකක් ගෙවන්න ඕනද? ක්ලාස් එකේ කීයද පන්තිය? ඔන්න ඔයාලට තියෙන ප්‍රශ්නේ. අපේ පන්තියත් එක්ක ලියාපදිංචි වෙන්න නම් පුතා මෙන්න මේ නම්බර් එකට 076යි 65යි 32යි 550 076යි 65යි 32යි 550 කියන නම්බර් එකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. high speed revision කියලා. එතකොට ඔයාලව group එකට add කරයි. group එකට add කරා right 076යි 65යි 32යි 550 ඔයා දාන්න ස්පීඩ් රිවිෂන් නැත්නම් හයි ස්පීඩ් රිවිෂන් කියලා පොඩි WhatsApp message එකක්. ඒතර ඔයාලා අදාළ group එකට ඔයාව add කරයි. කොහොමද class fee එක? class fee එක පුතා අපි මේ සේරම ටියුට් එක ගෙදරට යවලා හරි කිසිදු තැපල් ගාස්තුවක් කුරිය ගාස්තුවක් ඔයාලා ගෙවන්න ඕනේ නැහැ. ඒක අපි දරලා සාමාන්‍ය class fee එක පුතේ අපි මේ මාසේ අය කරේ 3200යි. 3200 මොකද ලොකු ටියුට් සෙට් එකක් පුතේ ඔයාට එනවා. හැබැයි අලුතින් සම්බන්ධ වන දරුවෙකු ජුනි මාසයට විතරයි ජුනි මාසේ අලුතින් සම්බන්ධ වන දරුවෙකු. මොකද ළමයි අපි ජුනි වලින් පස්සේ ළමයි බඳවා ගන්න එක නතර කරනවා. හරිද? ජුනි මේ අවසන් අවස්ථාව. ජුනි මාසේ අලුතින් සම්බන්ධ වන ළමයෙකු ළමයි ඔයාලා ගෙවන්න ඕන රුපියල් 4000ක මුදලක් ඒ තමයි අර ටියුට්ස් දෙක එනවා පුතා. ඒක ලොකු ටියුට්ස් දෙකක්. අපි ලොකු කොස්ට් එකක් යනවා පුතේ ඒක ඔයාලට එවන්න. ඒ වගේම කලින් මාසේ කරපු රෙකෝඩින්ග්ස් ටික ඊට පස්සේ ඔයාලා ටියුට්ස් දෙකක් එවනවා. මේ සේරමත් එක්ක. එතකොට ළමයි ඔයාලා මේක දිගටම ගෙවන්න ඕනේ ජුලි මාසයේ සිට නැවතත් සාමාන්‍ය පන්ති ගාස්තුව 3200 පන්ති ගාස්තුව ගෙවාගෙන යන්න. අලුතින් සම්බන්ධ වෙන දරුවෙකු විතරයි මේ ගාන ගෙවන්න ඕන. මේක ගෙවන්නේ පුතේ අර ලෙවල් අප් බුක් එක ගන්න සහ ස්පීඩ් රිවිෂන් ටියුට් එක ගන්න. කාට හරි ඒක ගන්න අවශ්‍යතාවයක් නැතිනම් ඔයාලා මේ මුදල් ප්‍රමාණය ගෙවුවත් ඇති ළමයි. කාට හරි අවශ්‍ය නම් ලෙවල් අප් එක අපිට පස්සේ අපිට ස්පීඩ් රිවිෂන් ටියුට් 1 එකත් එපා. එහෙනම් මේකත් ඇති. හැබැයි ඒතර 2 එක ඕන වෙනවා දෙවෙනි පාඩම කොට දාගන්න. හරි. ওই විදිහට තමයි වැඩේ වෙන්නේ. මේ නැවතත් මම කියන මේ ගාන අය කරන්නේ මොකද ළමයි ලොකු ටියුට් සෙට් එකක් ඔයාලට එනවා. ජුනි මාසේ අලුතෙන් ආවොත්. මොකද මේ ජුනි මාසේ හම්බෙනවනේ පුතා ටියුට් සෙට් එක. රාජ්‍ය මූල්‍ය අර high speed revision number 2 එක ඊට පස්සේ අපි පොඩි සංඛ්‍යා දත්ත පොතක් දෙනවා. ඔයාලට මේ රාජ්‍ය මූල්‍ය සංඛ්‍යා දත්ත ටික ලියා ගන්න. ඊට පස්සේ grade 13 MC book එකක් හම්බෙනවා. හරිද? MC ටික ප්‍රැක්ටිස් කරන්න MC book එකකුත් දෙනවා. මේ සෙට් එකත් එක්ක level up එකයි revision tune number 1 එකයි මේ සේරම ටික. හරි ලොකු සෙට් එකක් හම්බෙනවා. හරි. ඒ නිසා ඔයාලට අපේ පන්තියත් එක්ක ලියාපදිංචි වෙන්න පුළුවන් 076යි 65යි 32යි 550 කියන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා මේ මාස පහේ අපි උපරිමයෙන් වැඩ කරමු. ඔයාලට වැඩ කරන්න ඕන විදිය කොහොමද plan එකක් ගහගන්නේ සියල්ලම අපි කියලා දෙනවා. හරි. Taman තමයි පුතා plan එකක් ගහගන්න. Taman තමයි දන්නේ Tamanගේ capacity එක. ඒ නිසා ඔයාලට වැඩ කරන්න ඕන මග මම පෙන්නනවා. ඔයාලා වැඩි කරගෙන යන්න මේ මාස පහ Tamanගේ උපරිමය දෙන්න අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් පුතේ. එහෙනම් ජීවා උස්සන්නේ සෙනගලා